උදව්වක් කරන්න. මොකද කකුල් දෙක මචං? රේස් එකකට ගිහිල්ලා ට්‍රේනින් කරද්දී ට්‍රේනින් කරනවා කියලා මොනවද ට්‍රේනින් කරන්නේ? බයික් වලට. බයික් වලට. දැන් මේ කොහෙද සුදුවට ඇඳගෙන? මේ ওই පන්සල් ගිහිල්ලා දැන් මේ වෙද මහත්තයෙක් ඉන්නවා කිට්ටුවක එයාට කියලා හරි බෙහෙත් ටිකක් කරගන්නවා. මොකද තියෙන කාලෙදි හැමෝම ඉන්නවා. ඔව්. ඇති කාලෙදි මොකෙක්වත් නැහැ මේ උදව් අනිත් අය ට්‍රේනින් කරා කිව්වා. දැන් බැරි වුණාට පස්සේ තියෙනකින්වත් හිතපු නැති අය උදව් කරනවා. ළඟම හිටපු මිනිස්සු මේ හොස්පිටල් ඉන්නවාද කියලා සද්දයක්වත් නැහැ. දැන් කකුල් දෙක නැතුණාට පස්සේ ඔයාලට දුක සැප යාළුවෝ මිත්‍රෝ හොඳට අඳුරගත්තා. මම හරි කැමතියි මේ වෙච්ච ඇක්සිඩන්ට් එක ගැන. ඇයි ඇක්සිඩන්ට් එක නොවුණා නම් තවමත් මම පුරුදු අයවම ආශ්‍රය කරනවනේ. ඔව්. දැන් මම දන්නවනේ කවුද හිටියේ කවුද නැත්තේ මොකද්ද මේ ජීවිතය කියලා දැනෙනවනේ. ඒක තමයි ජීවිතය කියන්නේ පුදුමාකාරයිනේ. මිනිස්සු ගැන මොකද ඉතින්? මිනිස්සු ගැන හිතෙන මොනවා වුණත් මම නම් ඉතින් ආපස්සට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ මට මෙහෙම වුණා කියලා මම නම් හිතන්නේ පෙර සංසාරේ කර්මයන් නිසා නැගිටින්න බැරුව හිටියා සති දෙකක් විතර. දන්නේ නැති මිනිස්සු වචනෙන් විතරක් නෙමෙයි බොහෝ උදව් කරා. ඒ කියන්නේ බෙහෙත් ටික ගන්න කියලා ඊට 100 200 හරි එයාලා එක්කහුකල එව්වා. ඒකෙන් මම නැගිට්ට හැබැයි මම එහෙම වුණා කියලා මං ආපස්සට එන්නේ නැහැ. ඒ කියන්නේ මට මෙහෙම වුණා මට බැරි වෙලාවයි උදව් කරේ නැහැ කියලා මම මිනිස්සුන්ට උදව් නොකර හරින්නේ නැහැ. අකුල පොඩ්ඩක් බලමුද? දැන් ගල් බෑන්ඩේජ් එක කපලා මේ දනිස්සෙන් ඇද වෙලා තියෙන්නේ. දනිස්සයි පොණටිය තියෙනවා. හරි මම මට පොඩි උදව්වක් කරන්න. ඈ? මට පොඩි උදව්වක් කරන්න. මට හිතනවා දැකලා පොඩි උදව්වක් කරන්න ඕනේ කියලා. මේ වෙලාවේ හැටියට නම් ඇත්තටම බොහොම පිං. සතුටු නේද? සතුරු ඒ කියන්නේ බෙහෙත් බැඳ ගන්න විදිහක් ඔයාට සතුටු නේද? ඇත්තටම සතුරු බෙහෙත් බැඳ ගන්න මේ යන්නේ විදිහක් නැතුව කියලා මේ ණයට හරි බෙහෙත් ටික බැඳ ගන්නවා කියලා තමයි මේ රාගමට ආවේ. ඇත්තටම ඔයා කොහෙද ගම මචං? මේ අප්පච්චිලානන් නුවර මං ඉන්නේ රත්නපුරේ. රත්නපුරේ. ෆෝන් නම්බරයක් තියෙනවා. ඔව් තියෙනවා. ෆෝන් නම්බරේ කියන්නේ 072 072 2030 2030 630. 630. ඉතින් මේ කොල්ලට උදව් කරන්න කකුල හොඳ කරගන්න. ඉතින් ඔන්න අවස්ථාවක්. ඔන්න කොල්ලා ඔයාට ඕනි දේ ඉල්ලන්න. ඇත්තටම මම වෙද මහත්තයෙක්. කවදාවත් අපි පාරම්පරික වෙද මහතුරු කොච්චර මේ සල්ලි තියෙන කෙනෙක් ආව නැති කෙනෙක් ආවත් අපි බුලත් අතාරගෙන වෙද කරන්නේ. නමුත් අපිට බැරුණාට පස්සේ කවුරුත් නැහැ. කවුරුත් නැහැ. ඒක පුදුමාකාරයි නේ. හරි මචං එහෙනම් හොඳයි. මම ඔයාගේ ලෙඩ සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔයාට මහලුකු දේවල් ඕනේ. ඔයාට ඉල්ලන්න පුළුවන් ඕන දෙයක්. ඒ කියන්නේ මට මහලුකු දේවල් ඕනේ නැහැ. කකුල හොඳ කරගන්නයි. අනිත් එක මම තරඟ කරනවා. දැන් ඉස්සර තරඟ වලින් අපි දෙන්නේ සාමාන්‍ය විදියට ඇඟේ ශක්තියෙන්. දැන් බයික් වලට තාක්ෂණයේ මුසු වෙලා හා ඩ්‍රග්ස් ඇවිල්ලා. මම නම් කොහෙත්ම ඩ්‍රග්ස් ගන්නෑ. මේ මට ආපහු රේස් වලින් ඉස්සරහට යන්න ඕන. දැන් රේස් වල හැප්පෙන්න බෑ මේ ඩ්‍රග්ස් ප්‍රශ්නේ මේ තාක්ෂණෙත් එක දින බයික් වල ගණන් එක. කවුරු හරි මට උදව් කරන්න පුළුවන් නම් තවමත් මට සෙල්ලම් කරන්නත් හා මගේ දැනීම මං අනිත් අයට දෙන්න කැමතියි. මට උදව් කරන්න කවුරු හරි ඉන්නම් වෙන අයගෙන මේ කකුල මාස 6ක් විතර යන්න වෙයි කිව්වා හොද කරන්න. නමුත් හිතේ හයිය නිසා මම දැන් සති 3න් නැගිටලා ඉන්නවා. හරි මචං. එහෙනම් කකුල හොද කරගන්න. සුබ අනාගතයක්. මචං හරි karibu sana.